අයිබෝන් කොහොමද ඔයාලට? ඉතින් ඔන්න ලොක්කා එන ගමන් ගෙනාවා චුටි බාට චොක්ලට් එකක්. මම නම් ආස නැහැ මේ. ඉතින් එයාට රෑ ගෙදර ආවම ඒක බඩගිනියනවා. ඉතින් මෙන්න මේක මම නම් ආස නැහැ මේකට. ඉතින් ඔන්න බලන්නකෝ චොක්ලට් පීස් එකක්. මම නම් ආසම නැහැ. මට පීස් එක පැණි රසට මම ආස නැහැ. ඩොමිනෝස් තමයි කිව්වේදී. ඩොමිනෝස්. උඩ පැත්ත බලන්න. මේ පින්නේ මේක. පොඩ ඉන්න පෙරේතකමාව. දෙකක් තියෙන්නේ කි. ඒක juice වියලා. Baba, I have to put in the fridge, Baba. Keep in the fridge. මුත්තේ දෙකක් තියෙනවා. ආති දෙකක් තියෙනවා. Hand fight. Hand fight. Citroen. Hand body fight. මේ තමයි මම දාන මස් කරි 3-5 එක. ඉතින් බැදපු 3-5 කියලා කියන්නේ. මේකට මම දානවා කොත්තමල්ලි, සුදුරු මාදුරු, ඊට පස්සේ නට්ස් දා ගන්නවා, කුරුඳු, තව එනසල් දා ගන්නවා, කරාබු නැටි, බ්ලැක් කාඩමන් උත් වලට තියෙනවා දා ගන්න හරිම රසයි. ඉතින් ඒ ටිකයි එහෙම ඒ ටික තමයි ඉතින් ඉස්සෙල්ලා පොඩ්ඩක් ගොඩක් පිච්චෙන්නේ නැති වෙන්නේ බැදගෙන අරගෙන ඊට පස්සේ ඉතින් බ්ලෙන්ඩ් කරලා ගන්න තියෙන්නේ. මම මටන් කරියකට දානවා අඹ වේලපු ඒවා. ඉතින් ඔයාලට සුපර් මාකට් වලින් ගන්න පුළුවන් වේලපු අඹ. කර්තකලම්බන් හරි වෙනින් අඹ જાතියක් තමයි වේලලා තියෙන්නේ. ඒක හරිම පැණි රසයි. ඉතින් මං හිතන්නේ කර්තකලම්බන් තමයි ලොකු තීරු කපලා ගොඩක් ඩ්‍රයි කරලා තියෙන්නේ. ඩ්‍රයි ෆෘට් තියෙන පැත්තේ ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඒක මටන් කරියක හදෙද්දිම ඒකට පොඩි කෑල්ලක් දෙකක් දාන්න. අද ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක තමයි කිරිබත්. කිරිබතුයි මට්නුයි පරිප්පුයි තමයි. ඉතින් පරිප්පු ඉතින් අපේ ගෙදර ප්‍රධාන ආහාර වේලක්. ඉතින් පරිප්පු නැති වෙලාවක් නැහැ. ඉතින් ඔන්න ඔහොම තමයි. ඉතින් අපේ අද බ්‍රෙක්ෆාස්ට් එක. ඉතින් මම ආප්ප හැදුවද රැට කඩේ පිටියක් තමයි ගත්තේ. මම කොටලා ගත්තේ නැහැ. වෙනද නම් මම කැකුළු හාල් කලින් දවසේ පෙගෙන්න තියලා තමයි ගන්නෙ. ඉතින් පොල් වතුර දාලා ඔයාලා ඒ ක්‍රමේ දන්නවා ඇති. පොල් වතුර දැම්මම අපිට යීස්ට් ඕන වෙන්නේ නැහැ. හරිම රසයි. යීස්ට් වලින් ગેස්ට්‍රයිටිස් තියෙන අයට ඇති වෙන අපහසුතාවක් නැති වෙනවා ඒකෙන්. ඉතින් මෙන්න මෙහෙම තමයි රැට ආප්ප හැදුවේ හැටි. ඉතින් ආප්පයි මටන් කරියක දවල් මටන් කරියක තිබුණා. ඉතින් ඒකත් එක්ක තමයි ඉතින් කෑවේ. ලොක්කා ඉතින් අද ගලම්බු ගියා. ඉතින් එයාට යුනිහෙට ඉතින් එයා කෑම කෑවේ නැතුව තමයි ගියේ. එයාට මොනවා හරි ඉතින් උදේ මොනවා හරි බිස්කට් හරි මොනවා හරි කාලා ඉතින් එයාට කන්න බඩගින්නක් තිබුණා. ඉතින් එහෙම දවසට මම කරන්නේ රසට කෑම එක හදලා වීඩියෝ එකක් යවනවා රස කියලා. ඉතින් එයාට පෙරේත වෙන්න. කාලේ නෑනේ මටන් හොද්ද මේ ලුකු කෑලි ඔයාට හැදුවේ කැපුවේ. ඉතින් බලන්න. මෙන්න මේක තමයි රසම කෑල්ල. දැන් ඉතින් මෙහෙම කන්න මේක හොඳේ. ඉතින් ලොක්කවන් හදපු කෑම කාලගෙන නැති නිසා එයා ආස විදියට මම ටී එකකුත් හදාගෙන මටන් එකත් මේ විදියට රසම රස විදියට හදාගෙන මම කන හැටි වීඩියෝ එකක් යවුවා. එතකොට ඉතින් එයා අනේ අපරාධ කෑම කාලාව නම් කියලා හිතනවානේ. ඉතින් ඒක නිසා ඔන්න ඉතින් මම කරන වැඩ තමයි ඕවා. ඉතින් පහුවෙන්දුදී අපි ගෝල් ගියා. ඉතින් සහනකින් සුප්‍රදී විදියට ඉතින් තේ බීලා ඉතින් ලන්ච් එකත් අරගෙන ආව චුටි බබයි තාත්තයි. දැන් ඔන්න මාළු බලනවා. මෙතන ෆිෂ් ටැංක් එකක් තියෙනවා. හරි ලස්සනයි. ලොක්ක චූටි කල්ලේ මෙතන ෆිෂ් ටැංක් එක තිබුණා. දැන් එතන මාළු අඩුයි. ඉස්සර තිබුණේ කෙලිම වෝල් එකට අල්ලලා. දැන් මේ වෝල් එකේ තියෙන ෆිෂ් ටැංක්ස් ටික කඩලා තියෙන්නේ. දැන් ඉතින් එහා පැත්තේ වෙනම ෆිෂ් ටැංක්ස් ටිකක් හයි කරලා තියෙනවා. ඉතින් මෙතන මේක ඉතින් බිම හයි කරපු එකක්. ඉතින් හරිම ලස්සනයි. ඉතින් සීෆෑකට යන්නත් අමතක කරන්නේ නැහැ. ඉතින් පොඩි බඩු ටිකක් ගත්තා. ඉතින් ග්‍රොසරි shopping කියලා ඉතින් වෙනම වීඩියෝ එකක් කරන්න වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ තමයි අපි shopping කරන ඇත්ත විදිහ තමයි ඉතින් වෙනම ග්‍රොසරි shopping කියලා යවෙන්නේ නැහැ. ඉතින් try කරා. ඉතින් එහෙම යන්න මට වෙලාවක් ඇත්තටම වෙන්නේ නැහැ. ඉතින් යන වෙලාවට මම වීඩියෝස් අරගෙන ඔයාලට දාන්නම්. ඉතින් ගොඩක් අහලා තිබුණා නංගිලා ග්‍රොසරි shopping වීඩියෝ එකක් කරන්න කියලා.
ඉතින් මේ විදිහට පොඩි අවශ්‍ය දේවල් මම පොඩි ගන්න ඒවා මම ඔයාලට මේ වගේ පැහැදිලි කරන්න. Y si mañana nos toca no estar, miro al cielo y te veo, pero ya sé que no voy a olvidar tu perfume de febrero. ඉතින් මේ නෙල්ලි කොහොමත් අපි නෙල්ලි පාවිච්චි කරනවා. ඉතින් ඩ්‍රින්ක්ස් ඉතින් මොනවා හරි පොඩි ඩ්‍රින්ක් එකක් ඉතින් ගන්නවා ටිකක් ඉතින් සීනි ගොඩක් වැඩි මේ ඩ්‍රින්ක්ස් වල ඉතින් ගන්න හොඳ නෑ. ඒකට ඒ වුණාට ඉතින් පොඩ්ඩක් ටිකක් වගේ ඉතින් ගන්නවා. ගන්නේ නැත්තම නෑනේ ඉතින් හොඳ නෑ කියලා ඉතින් ටිකක් හරි ගන්නවා. අනිත් එක එයා ෆ්‍රෙෂ්නර් එකක් මට හොඳ එයා ෆ්‍රෙෂ්නර් කොහෙන් ගත්තත් හරියන්නේ නෑ. සීෆා එකේ ඉතින් මෙන්න මේ දෙක මට හරි ගියා. ඉතින් සුවඳ ටිකක් වෙනස් සුවඳ තියෙන්නේ. ඇඟට අමාරු නෑ. අර නහයට අමාරු සමහර ඒවා ගැහුවම මේ ඉන්නම බෑ මන් දන්නේ මේ පුදුම අමාරුයි. මම නම් ඊට පස්සේ ගහන්නෙම නෑ. ඒක විසිකලම දානවා. ඉතින් අන්න මේ දෙක නම් තාම පාවිච්චි කරනවා. හරිම සුවඳක් තියෙන්නේ. නහය අර ජරා සුවඳක් නෑ, චීප් සුවඳක් නෑ. හොඳ රිච් සුවඳක් තියෙන්නේ මේකේ. මට නම් ඒක සුවඳයි. ඔයාලට කොහොමද දන්නේ නැහැ. ඔයාලා try කරලා බලන්න. Cuando la noche me venga a buscar, que me lleve con tu viento. Y si la noche me viene. මේ ටිපි නම් ඉතින් චූටි බබයි ලොකු බබයි දෙන්නම කනවා. ඉතින් හස්බන්ඩ් මම ආයතු කිටි ගමන් කනවා. ඉතින් ඉස්සර කාලේ රස තමයි මට මතකනේ එතන හිටියේ ඩක් නේද තාම ඉන්නේ. ඒ ටිපි එකේ මට මතකයි චූටි කාලේ ටිපි කනකොට ඔය මේ ඩක්ස්ම තමයි හිටියේ. ඕකේ. ඉතින් ඔන්න මෙච්චරයි ඉතින් අදගත්ත බර ටික. ඉතින් පොඩි උමනාවන් ටිකක් තමයි තිබුණේ. ඒ ටික අරගත්තා. ඔලිව් ඔයිල් එක ඉතින් කෑන් එකක් මෙහෙම ගත්තම වර ලේසි. ඉතින් ඔලිව් ඔයිල් වැඩි ෆ්‍රයි කරන්න හොඳ නැහැ. හත් කරන්න එපා කියලා තමයි කියන්නේ. ඒ වලට ඉතින් ඔම්ලට් එකක් හදනකොට ඉතින් මම නම් යූස් කරන්නේ ඔලිව් ඔයිල් එක විතරයි. ගී දානවා චූටි බබාට. ගී එකේ මම දැන් මේක පරණ වීඩියෝ එකක්. මේක මම අප්ලෝඩ් කරපුවට වඩා ගොඩක් පරණයි. මම වොයිස් දානේව කී හස්බන්ඩ් මට hina වෙනවා. ඉතින් ගීවල QBB කියලා තමයි තියෙන්නේ. එක ගී QBB ගී එක. ඒක ටින් එක තියෙන්නේ කොළ පාටයි. මම ගත්තේ මට ඒක එහෙන් කිව්වේ ඒක තමයි හොඳම එක ඇහුවම ඒක තමයි හොඳ කිව්වේ. ඒ වුණාට මට ඒක රස නැහැ. ඉතින් මම ආයිමත් ඉතින් අනිත් ගී එකට මාරුණා. මොකද අනිත් දෙකම තියෙනවා. චූටි බබාට ඉතින් ටින් එකෙන් හදනවා. ටින් එකක් තියෙන එක. අනිත් එකට ඉතින් අපිට බොටල් එකෙන් හදනවා. මට නම් රස බොටල් එකේ එක. කවුගී තමයි ඒ වුණාට මේ බෆලෝ වලින් ගන්න එක තමයි දුන් තෙල් කියලා කියන්නේ. ඉතින් ඒක බටර් වලින් හදන එක තමයි අනිත් ගී එක කියලා කියන්නේ. එහෙම තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් ඒක මට ඉතින් රස නෑ. ඉතින් ඒක මට නම් ඉතින් රස අර මේ බොටල් එකේ තියෙන එක විතරයි. ඔයාලට රස ගී එක මොකද්ද කියලා මට කමෙන්ට් කරන්න මට දැනගන්න. ඉතින් මේ ඩේට්ස් ඉතින් මේව නම් ඉතින් මම පොඩි කාලේ නම් මේව ඇත්තටම ඉතින් මුකුත්ම බැලුවේ නෑ. සමහරවිට මම පොඩි කාලේ නම් ඉතින් රටින්දී ඇත්තටම හොදන්නේ නෑ. රටින්දී හොදන්නේ නැතුව කණයි තව ඉන්නවද? ඔයාලා රටින්දී හොදන්නේ නැතුව කන්න එපා. එහෙනම් ගියෙන් එන්නම්. තෙරුවන් සරණයි.